අයිබෝවන් DP එඩියුකේෂන් මගින් ඉදිරිපත් කර ඇති උත්තිමය කිරිගා පාලනය පිළිබඳ පාඨමාලාවේ නෛතික පසුබිම දක්වන අවසාන පාඩමටයි දැන් ඇවිත් තියෙන්නේ අපි. මම හිතන්නේ ඒක කතා කිරීම සඳහා අපි යොමු වෙමු. මම හිතන්නේ දැන් අපි කිරි නිෂ්පාදනය එනකන් සියලුම විෂයන් අපි කතා කරා. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු කිරි නිෂ්පාදනය මේකේ අංගයත් ඒ කියන්නේ ක්ලීන් මිල්ක් ප්‍රොඩක්ෂන් කියන එක මේකදී දැන් නිෂ්පාදනයේ කිරි කරන කිරි පරිභෝජනය සඳහා හෝ යම් කර්මාන්තශාලාවක් සඳහා නිෂ්පාදන වෙනුවෙන් යොමු කිරීම සඳහා යොමු වෙද්දී ඒ අතරට කළ යුතු කාර්යයන් කිහිපයක් තියෙනවා. මේකක් තමයි මේ ප්‍රායෝගික පරීක්ෂාව. මේක දැන් සාමාන්‍යයෙන් කිරි නිෂ්පාදනය කරන පස්සේ ඕනෑම කිරි බාර ගන්න තැනක ඒ කියන්නේ අපේ තියෙනවා ලංකාවේ නම් මිල්ක් කලෙක්ටින් සෙන්ටර් කියලා පොඩි මට්ටමේ ඊට පස්සේ කලෙක්ටින් සෙන්ටර් වලින් එකතු කරන කිරි ඊට පස්සේ යනවා චිලින් සෙන්ටර් කියන ඒවට ඊට පස්සේ චිලින් සෙන්ටර් කියන එකෙන් තමයි යන්නේ ෆැක්ටරි එකට. ඒ කියන්නේ සීත කරන චිලින් සෙන්ටර් කියන්නේ සීත කිරීමේ මධ්‍යස්ථාන. සීත කිරීමේ මධ්‍යස්ථානෙන් තමයි ෆැක්ටරි වලට එහෙම නැත්නම් නිෂ්පාදන සඳහා යොමු වෙන කර්මාන්තශාලා වලට යන්නේ. ඒක තමයි අපේ තියෙන ක්‍රමවේදය. එතකොට සාමාන්‍යයෙන් දැන් කිරි එකතු කරන අය ප්‍රාදේශිකව එකතු කරලා ඒවා අරගෙන යන්නේ සීත කරන ස්ථානයට. ඒ ප්‍රාදේශිකව එකතු කරන කට්ටිය අය මෙන්න මේ පරීක්ෂාවල් කරලා තමයි කිරි බාරගන්නේ. මම කිව්වා මේක මේ විශේෂයෙන් මේ කිරිවල සෞඛ්‍ය තත්ත්වය ගැන ඉතා වැදගත්. අපි පරිභෝජනය කරන හින්දා. එතකොට මේ දැන් අපි කිරි සපයන 10 දෙනෙක් එක තැනකට ආවොත් සපයන්න මේ කට්ටිය අරන් එන්නේ එක එක භාජනවල. මේවා පිරිසිදු නැද්ද කියලා දන්නේ නැහැ. මේ කිරි නරක් වෙලාද නැද්ද කියලා එක දන්නේ නැහැ. ඒ හින්දා ඒ කිරි බාර ගන්න ස්ථානවල ඉන්නවා ඒ කට්ටිය දැනුවත් පුද්ගලයෝ දාලා තින්නේ. ඒ කට්ටිය ඉතින් මේ භාජන ගේන ඒවා බලනවා. ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් වෙනස් කිරීමක් වෙනවා නම් ඒක දැනුම් දෙනවා. ඒ කිරි සපයන්න අරන් එන කට්ටියට. ඊට පස්සේ ඒ කට්ටියට වෙනම කාඩ් එකක් එහෙම නැත්නම් පොතක් දීලා තියෙනවා. ඒ පොතේ බාර ගන්න කිරි ප්‍රමාණය විස්තර දාන්න. එතෙන්ට ආවන් පස්සේ ඒ කට්ටිය මෙන්න මේ පරීක්ෂාව කරනවා. මේකට කියනවා ඕගනෝලෙප්ටික් ටෙස්ට් කියලා. ප්‍රායෝගික පරීක්ෂාව. මේකම තමයි අපි අර කිරි පාලර් එක කතා කරද්දී අර ස්ට්‍රිප් කප් එකෙන් කරන්නේ. නමුත් දැන් එතෙන්දී කිරි ගන්නකොට ඒ හොඳ තත්ත්වයේ කිරි වුණාට මෙයා වැඩි වෙලාවක් අර નિયમિત පැය 4 එහෙම නැත්නම් 100ට එකක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා පැය 8 නැතුව ඊටත් වැඩි කාලයක් තියානේ ඉඳලා නම් ගේන පාවිච්චි කරන භාජනත් හොඳ නැත්නම් කිරි කරුත් අපිරිසිදු තත්ත්වෙන් නම් මේ වැඩේ කරලා තියෙන්නේ. මේ කිරි නරක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ හින්දා අනිවාර්යයෙන් මේ කිරි බාර ගන්න තැනත් මෙන්න මේ පරීක්ෂාව කරනවා. ඕගනෝලෙප්ටික් ටෙස්ට් එක. මේක මං ගුවා පෙනුම බලනවා පැහැය බලපුවහම පේනවා පැහැය කිරි සුදු වෙන්න ඕන මේක හරි අමුතු පැහැයක් නෑ ඒක හරි නෑ. ඊට පස්සේ බලනවා සුවඳ. මේක නිකන් අමුතු නරක සුවඳක් නම් දැනෙන්නේ ඒක හොඳ නෑ. ඊට පස්සේ පෙනුම කියන්නේ කැට වගේ තියෙනවා නේද මුල මේක. ඊට පස්සේ සුවඳ බලනවා පැහැය බලනවා. තවත් සැකන මේ තුන අඳුනාගත්තාම ඉතින් මේ කිරි හොඳද නරකද කියලා හිතා ගන්න පුළුවන්. තවත් සැකසයිද නම් පොඩ්ඩක් දිවේ ගාලා බලනවා. ඇඹුල් වෙලාද කියලා. එතකොට අපිට නිශ්චය කරන්න පුළුවන් මේ කිරි හොඳද නරකද. මොකද නැත්තම් දැන් 10 දෙනෙක් කිරි අරන් ආවොත් කිරි එකතු කරන මධ්‍යස්ථානට මේක මේ කිසිම පරීක්ෂාවක් නැතුව මේක කිලි ටැංකියට දැම්මොත් එක්කෙනෙක්ගේ කිරි නරක් වෙලා තිබ්බොත් අර කිරි සියල්ල නරක් වෙනවා. ඒ කියන්නේ ක්වොලිටි එක බාල වෙනවා. ඒ හින්දා මේක කරලා තමයි ඒ කට්ටිය බාරගන්නේ. එතකොට පොලිමේන කට්ටිය පොලිං කරලා ඒ කට්ටියට භාජනවල මොනවා හරි අඩුපාඩුවක් පිරිසිදුකමක් මදි නම් ඒව ගැන උපදෙස් දීලා ඊට පස්සේ මේ පරීක්ෂාව කරනවා. මේ පරීක්ෂාව කරලා තමයි කිරි බාර ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ කිරි බාර ගන්න චිලින් සෙන්ටර් වල. සීත කිරීමේ ස්ථානවල. එතකොට බැරි වෙලා හරි දැන් මේකෙන් තීරණය වුණොත් මේ කිරි නරකයි. හරි නෑ කියලා මේකට ඒක තවත් තහවුරු කර ගැනීම සඳහා තව එක ක්‍රමවේදයක් තියෙනවා. මොකද දැන් මම කිරි අරන් ගියොත් ඒතර බාර ගන්න බෑ කිව්වොත් ලොකු ප්‍රශ්නයක්. ඒක හරියට ඔප්පු කරලා පෙන්නන්න ඕන මේ ඔයාගේ කිරි බාර ගන්නම බෑ කියලා.
එතකොට අර පෙනුම එහෙම බලලා කිව්වට අපේ සාමාන්‍ය ගොවියා සෑහීමකටපත් වෙන්නේ නැහැ. එතකොට දෙවනි එක එයාට පැහැදිලිව එයාට පේන එකක් උණු කර කැටවීමේ පරීක්ෂා ක්ලොට් ඇන්ඩ් බොයිලින්. මොකක් හරි භාජනයක දාලා ඒ නරකයි කියලා විශ්වාස කරන කිරි ටික දාලා උණු කරපුවාම කැට වෙනවා. එතකොට අර කිරි සපයන්න අරන් එන එක්කෙනාට ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මෙයා දන්නවා මේ කිරි කැට වුණා. කිරි නිෂ්පාදනය කරන කෙනා දන්නවා මේ කිරි උණු කරනකොට කැට වුණොත් ඒක නරක වෙලා. එතකොට ඒ කිරි අර ටැංකියට ගන්නෙ නැහැ. බාර ගැනීමෙන් බැහැර කරනවා. එතකොට ඊට පස්සේ ඒ අනුව තමයි තීරණය කරන්නේ බාර ගන්නවා. බාර ගන්නවා තීරණය කරලා ඊට පස්සේ ඒ කට්ටිය ඒකෙදී අර ගොවියාගෙන් ගොවියට දීලා තිනවා වෙනම කාඩ් එකක්. ඒකේ දිනය ඒ අවශ්‍ය ගෙනාපු කිරි ප්‍රමාණය බාරගත්ත ප්‍රමාණය ඒ විස්තර දානවා. දාලා බාරගන්නේ. ඉන්පස්සේ දැන් මේ මම කතා කරන්නේ මේ සීත කරන මධ්‍යස්ථාන එක. තුන්වෙනි එක තමයි මේ ලැක්ටෝමීටර් රීඩින් කියන එක. ලැක්ටෝමීටර් කියලා එකක් තියෙනවා. ඒක කිරි වලට මෙහෙම ගේන භාජනයම මෙහෙම දාපුවාම දැන් ඒ තීරණය කරන් පස්සේනේ ඒක පාවිච්චි කරන්නේ නැත්නම් ඒ ලැක්ටෝමීටර් එක නරක වෙච්ච කිරි එකකට දැම්මනම් ඒකෙත් ගෑවෙනවනේ. එහෙනම් අර අවසානයේ තීරණය කරන් පස්සේ මේ කිරි හොඳයි මම බාර ගන්නවා කියලා මේ ලැක්ටෝමීටර් එක දානවා. දාපුවාම ඒකේ තියෙනවා 28 26 කියලා ඒකෙන් තමයි නිර්ණය කරන්නේ මේකේ මේ දේ කොච්චරද? solid non fat කීයද කියන එක. ඒක වෙනම chart එකක් තියෙනවා ඒ කිරි බාර ගන්න තන් වල ලැක්ටෝමීටර් එක මෙච්චර නම් මේකේ ඝනත්වය මෙන්න මෙහෙමයි එන්නේ කියලා. එතකොට ඒ අනුව ඔන්න ලැක්ටෝමීටර් රීඩින් එක මේ චෙක් කරනවා එතෙන්දී. දැන් මේ ටික තමයි පරීක්ෂාවන් හැටියට කිරි බාර ගන්නා චිලින් සෙන්ටර් එක කිරි සීතකරණ මධ්‍යස්ථානයක් විසින් කරනු ලබන්නේ. ඊට එහා ඒවා කරන්නේ ෆැක්ටරි එකට ගියාම ඒ කියන්නේ කර්මාන්ත ශාලාවට ගෙනිච්චාම මේ කට්ටියගේ ලැබ් තියෙනවා ලොකු ලැබ් තියෙනවා. ඒ ලැබ් වලින් තව තියෙන පරීක්ෂා කරන්න තියෙන ගොඩාක් කටයුතු තියෙනවා. නිෂ්පාදනයකට යන්න ඉස්සෙල්ලා ඒවා ඒ කට්ටිය විසින් කරගන්නේ. ඊට අමතරව පරීක්ෂාවන් සාම්පල් ඉදිරිපත් කිරීමෙන් පසු පරීක්ෂණාගාර තුලදී සිදු කරයි. ඊට පස්සේ සාමාන්‍ය ලංකාවේ නම් කිරි වලට සල්ලි ගෙවන්නේ මේදයයි මේද නොවන ඝනද්‍රව්‍යයි. ඒ කියන්නේ ෆැට් එකයි SNF එකයි solid non fat කියන එකයි දෙක බේස් කරලා තමයි chart හදලා තියෙන්නේ. ෆැට් එක මෙච්චරයි solid non fat මෙච්චර නම් රුපියල් මෙච්චරයි ලීටරයට. එම chart එකක් තියෙනවා. ඒක මුළු ලංකාවටම පොදුයි. ඒක ප්‍රයිවට් පෞද්ගලික කෙනෙක් කිරි ගත්තත් රජයේ ආයතනයක් කිරි ගත්තත් ඒක උල්ලංඝනය කරන්න බෑ. ඊට වැඩියෙන් ගෙවන්න පුළුවන්. ඊට අඩුවෙන් ගෙවන්න බෑ. එතකොට අනු ඒ විදිහට තමයි ගෙවීම කරන්නේ. ඒතකොට මෙතන මේ තියෙන්නේ දැන් ඒ කිරි ඊට පස්සේ අපි බර මැනීමක් කරනවා. දැන් අපි බැලුවේ කිරි තත්ත්වය හොඳද? ඝනත්වය සහ solid non fat සහ තත්ත්වය මොකද කියන එක. නමුත් කිරි ප්‍රමාණයම ඉන්න බෑ කාඩ් එකේ දාන්න. මෙයා ලීටර් මෙච්චරක් දුන්නා කියලා. ඊට පස්සේ කිරි මැනීමේ එක නම් තරාදියක් මගින් කරන්නේ. කෑන් එක පිටින් තරාදිය තියෙනවා. කෑන් එකේ බරේ කට්ටිය ඒ කාඩ් එකේම නෝට් කරලා තියෙනවා. ඒකලා ගත්ත කිරි ප්‍රමාණය මැනලා තීරණය කරනවා. කිරි වල සාමාන්‍ය උඟ දුටි කියන්නේ කිරි ලීටරයක් කියන්නේ කිලෝ එකයි. ඕක තමයි ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඊට පස්සේ මේ මෙතන පෙන්ලා තියෙන්නේ මේ කට්ටිය මේකට දාලා මේ මීටර එක දාලා පෙන්ලා තියෙන්නේ. ඔය මේ වීදුරුවේ එහා පැත්තෙන් තියෙන්නේ තව මොනවා හරි පිරිසිදු කිරීම සඳහා මේවා අවශ්‍ය කරනවා මේ පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය කෙමිකල් එක. ඉන්පස්සේ මේ සාම්පල් ලබා ගැනීම. දැන් ඔන්න කිරි සීතකරණ මධ්‍යස්ථානයේ කාර්යය අවසන්. ඒකට කිරිකරුවන්ගෙන් කිරි ගේන අයගෙන් කිරි බාර ගැනීම අවසන්. නමුත් දැන් මෙතන තියාගන්න නැහැ මේ කට්ටිය. මේ කට්ටිය තියාගන්න පුළුවන් කිරි සීතකරණ ටැංකියේ පැය 72යි. සෙන්ට්‍රිගේඩ් අංශක 4 උෂ්ණත්වය යටතේ ඇජිටේටර් එකෙන් කිරි කවලම් වෙමින් තියාගත හැක්කේ පැය 72යි. ඊට පස්සේ මේ කට්ටිය මේක යවන්න ඕන කර්මාන්ත ශාලාවකට. ඊට පස්සේ කර්මාන්ත ශාලාවකට යවද්දී මෙතන தত্ত্বය පැහැදිලි කරගෙන තමයි එතෙන්ට යවන්නේ සාම්පල් එකකුත් එක්ක සැම්පලයක් එක්ක. මොකද එතකොට ඒ කට්ටියට කියන්න බෑ මේක නරක වුණා. මොකද එතන ලැබ් ටෙස්ට් යනවනේ වෙනම. ඒතකොට මෙතන කරපු ටෙස්ට් වලට විරුද්ධ වෙන්න බෑ. මොකද එන කිරි රැගෙන යන්න එන බවුසර් වල පිරිසිදු වෙලා තියෙනවා නම් ඒවා හරි විදියට නඩත්තු වෙනවා නම් මේ ගෙනියන කිරි සෙන්ටිග්‍රේඩ් අංශක 4 කිරි ෆැක්ටරි එකට ගියන් පස්සේ ඒ කට්ටියට ඒක කියන්න බෑ මේක මෙහෙම මේ බලපු ටික ක්වොලිටි එක සහ ක්වොන්ටිටි එක ප්‍රමාණය සහ තත්ත්වය නරකයි කියලා. එතනින් එහා වෙනම පරීක්ෂාවල් තියෙනවා. එතකොට මේක සඳහා මේ සාම්පල් ගන්න විදිය මෙතන පැහැදිලි කරලා තියෙන්නේ කිරි යවන්න ඉස්සෙල්ලා
මේකෙදි මේ ජීවාණු හරිත බෝතල් තියෙනවා වෙනම මුඩි තියෙනවා. මේවට වෙනම ස්ටොපර් එකයි බොටල් එකයි තියෙනවා. එතකොට මේ සාම්පලයක් ගන්න ඉස්සෙල්ලා අර කිරි සීත කරන මධ්‍යස්ථානයේ කෙනාගේ රාජකාරිය තමයි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ලොකු ටැංකියේ කිරිවල උෂ්ණත්වය කීයද කියලා. එතකොට අර ඩිස්පැච් ඇඩ්වයිස් කියලා කියන්නේ බැහැර කිරීමේ පත කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි ෆැක්ටරි එකට කිරි යවන එක සටහන් කරන්නේ. ඒකේ පළවෙනියෙන් දාන්න තියෙනවා මේ කිරිවල උෂ්ණත්වය කීයද බැහැර කරන්නේ. අපි කියවනේ 4 කියලා. ඒ සමහර ඒවා මේ කිරි ගොඩ මිනිස්සුන්ගෙන් ආපු වෙලාව ගොඩාක් වෙලා යන්න ඉස්සෙල්ලා 4ට අඩු වෙන්න ඉස්සෙල්ලා කිරි ගෙනියන්න ආවොත් ෆැක්ටරි එකෙන් ඒ වෙලාවේ තියෙන උෂ්ණත්වය දාන්න ඕන. ඒ ෆැක්ටරි එක ළඟ නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් 4 නැතුව 6 8 තිබ්බා. නමුත් ඒ උෂ්ණත්වය සඳහන් කළ යුතුයි. එතකොට එයාගේ කිරි චිලින් සෙන්ටර් එකේ ඉන්න ඇසිස්ටන්ට්ගේ පළවෙනි එක තමයි කිරි ගෙනියන්න බවුසරේ ආපුවාම ඒ එන අය ඉස්සරහා මේ කිරි ටික කවලම් වෙනවා. කවලම් වෙවි තියෙන්නේ. ඒකේ උෂ්ණත්වයේ කිරිවල ඩිස්පැච් කරද්දී නැත්නම් බාර දෙද්දී උෂ්ණත්වයේ තිබ්බ කීයද කියන එක බලන එක. ඊට පස්සේ මේ සාම්පල් ගන්න ඕන. මේක ගන්න දැන් හැම වෙලෙම කවලම් වෙවි තියෙන කිරි එක මේ කිරි එක මේ ඒ සඳහා විශේෂිත වූ මේ බෝතල් සහ මුඩි මේවා ස්ටෙරිලයිස් කරලා ඒ කියන්නේ ජීවාණුහරණය කරලා වෙනම තියලා තියෙන්නේ. ඒකට කිරි ගන්න දිනන කෙන්ඩියක්. ඔයාලා මතක ඇති මේ ඉස්සර තියෙන ඔය ලාම්පු තෙල් අර මම ඉන්න කෙන්ඩි කියලා જાතියක්. හැන්ඩල් එකක් එක්ක පොඩි කෝප්පයක්. ඒකෙන් නැත්නම් අතපය ගෑවෙනවා. ඒවත් ස්ටේන්ලස් ස්ටිල් ඒවා. ඒ කියන්නේ මේ සුදියකඩ ඒවා. ඒ කෙන්ඩියෙන් අරගෙන මේ බෝතලයට දානවා. මේ තියෙන්නේ සාම්පල් දාපු බෝතල් 4ක්. ඒ බෝතලයට දාලා මේ ස්ටොපර් එක ගහලා ඒ කියන්නේ මුඩිය ගහලා වහලා ඊට පස්සේ මේක ලියන්න ඕන මේ ලේබල් එක. දිනේ මෙන්න මේ අහවල් දවසේ මෙන්න මෙච්චර කිරි ප්‍රමාණයක් මේ අහවල් තැනට යවන එක කියලා ලේබල් එක ගහලා අර ඩිස්පැච් එකේ විස්තර ඔක්කොම දාලා තමයි මේ කිරි බැහැර කරන්නේ. ඒ කිරි බැහැර කරන එක නිකන් ඒක කිරි සීත කරන මධ්‍යස්ථානයේ රාජකාරිය. බැහැර කරන ක්‍රම දෙකක් තියෙනවා. يعني කිරි ප්‍රමාණය මයින ක්‍රම දෙකක් තියෙනවා. දැන් හැමතැනම වගේ තියෙනවා ෆ්ලෝ මීටර් කියලා එකක්. ඒක සීත කරන ටැංකියට හයි කරපුවාම ඒක බවුසරයට යන බටේ තියෙනවා. සීත කරන ටැංකියෙන් බවුසරයට පොම්ප වෙන ප්‍රමාණය ෆ්ලෝ මීටර් එකේ රීඩින් එක එනවා. ලීටර් මෙච්චරක් ගියා කියලා. එතකොට ඒක ආයේ අතපය ගන්න දෙන්න හරියටම ඉලෙක්ට්‍රොනික මීටරයක් ඒකෙන් මේ දැනගත්තා කිලි ලීටර් කීයක් ගියාද කියලා. සමහර ස්ථානවල තියෙනවා මේ ෆ්ලෝ මීටර් නැති. ඒවා කරන්නේ ඒකට තියෙනවා ඩිප් ස්ටික් කියලා එකක්. මේ ටැංකියේ මෙහෙම මාක් කරලා දාලා තියෙනවා කූරක් ස්ටේන්ලස් ස්ටිල්. ඒකේ බලපුවම දැන් කට්ට 10ක් තිබ්බොත් ලීටර් 1000යි. හරි. එහෙම ඒකට කියනවා ඩිප් ස්ටික් එක කියලා. ඒක මාක් කරපු එකක්. ඒකේ කිරි බාර ගන්න ෆැක්ටරි එකයි චිලින් සෙන්ටර් එකයි දෙකොල්ලම එකතු වෙලා හදපු ඩිප් ස්ටික් එකක්. කිරි දදා මැනලා ඒ මාක් කරපු එකක්. ඒකෙන් මැනලා යවන දනුත් තියෙනවා. උගදුර නම් මේ ෆ්ලෝ මීටර් කියන එක නැත්නම් කිරි යවන එක මීටර් රීඩින් එකකින් දැන ගැනීම සඳහා තියෙන එක තියෙනවා. මේකත් මේ බීකර් එකට ගත්ත මේ කිරි සාම්පල් එක. දැන් මේක සාම්පල් බෝතල් ලේබල් කිරීම මම පෙන්නුවා අර බෝතලේ ගහලා තියෙන එළිය එකේ ඒක මොනවද ගහන්නේ කියලා. එතකොට මේකේ භාවිතා කරන උපකරණ සියල්ල ඉතා පිරිසිදුව භාවිතා කළ යුතුයි. සමහර විට දැන් කිරි ගන්න සාම්පල් එකක එතන බර්නර් එකක් තියෙනවා. ඒ කට එහෙම මෙහෙම බර්නර් එකට අල්ලලා රත් කරලා තමයි ඒක සීල් කරන්න පාවිච්චි කරන්නේ. මේ විස්තරේ මම අපි කතා කරා. යවන්න ඉස්සෙල්ලා උෂ්ණත්වය පරීක්ෂා කරනවා. ප්‍රමාණයම අයින්නවා. එක්ක ඩිප් ස්ටික් එකෙන් එක්ක ෆ්ලෝ මීටර් එකෙන්. ඊට පස්සේ තමයි ටැංකියට කිරි පුරවන්නේ. ඊට පස්සේ බාර දීමේ රිසිට් පත ඒ කියන්නේ ඩිස්පැච් ඇඩ්වයිස් එක ගැන අපි කතා කරා. ඒ එකක් කියන්න අපිට අමතක වුණා. ඒ ඩිස්පැච් එකත් එක්ක අර අපි ගන්න සාම්පල් දෙකෙන් එකක් අපි තියාන එකක් බාර දෙනවා යාට. ඒ කියන්නේ හදිස්සියේ ප්‍රශ්නයක් ආවොත් කිරි කර්මාන්තශාලාවට ගිහිල්ලා මේ කිරිවල ගිහලා ඊළඟ මේ සම්පලේ ගිහිල්ලා අතන පරීක්ෂා කරත් හැකි මේ කට්ටිය ඉදිරියේ. බැරි වෙලා හරි කිරි කර්මාන්තශාලාවෙන් ගියොත් මේක හරි නෑ මේක නරක කළා රිජෙක්ට් කළා ගියොත් ඒකට මේ කට්ටියට පුළුවන් මේ තමන් ගාව තියෙන දෙකොල්ලම එකතු වෙලා අස්සන ගහලා ගත්ත සාම්පලයන් ඒක ටෙස්ට් කරලා ඒක නිවැරදි කර ගැනීම සඳහා කිරිගා පාලනය සම්බන්ධ මේ පාඨමාලාවේ නෛතික විෂයන් 7ක් ගැන අපි කතා කරා. මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. මේක අපි ඉදිරියේදී ප්‍රායෝගික දැනුම ලබා ගැනීමේ වෙන වැඩසටහනක් තියෙනවා. මේකෙදි මේ කිරි කර්මාන්තය කියන එක මේ කර්මාන්තය කරන්නේ යම්කිසි
ලාභයක් ලබා ගැනීම සඳහා. එහෙම නැත්නම් කිසිදු ව්‍යාපාරයක් කරලා වැඩක් නැහැ. ඒතකොට මේ ලාභ නැති වුණොත් මේ ව්‍යාපාරයෙන් මිනිස්සු ඈත් වෙනවා. ගොවියා ඈත් වෙනවා. ඉතින් හුඟ ස්ථානවල වෙලා තියෙන එකයි දැන් ලංකාවේ කිරි ගත්තා දැන් කිරි නිෂ්පාදනයේ මධිකම දකින්නේ මේ එකක් ගොවියෝ අඩු වෙලා අනිත් එක හරියාකාරව කරන්නේ නැති එක. මම හිතනවා මේ අපි ගත්ත මේ විෂයන් වල තියෙන දැනුම භාවිතා කරලා ඒ හරියාකාරව කොහොමද කිරිගා පාලනය කරන්නේ ආර්ථිකව ලාභ වෙන්න කියන එක තේරුම් යයි. ඒත් එක්කම දැන් මේ කටයුතු කරද්දී මේකේ අවසානයේ ලාභයනේ අරමුණ ලාභය. වැදගත්ම දේ තමයි ක්වොලිටි මිල්ක් කියන එක අපි බොන හින්දා දෙවැනි එක කරන කෙනාගේ ලාභය. ඒතකොට කරන කෙනාගේ ලාභය උදෙසා කරනවා නම් මේක අපි ටිකක් හරි දැනගෙන සිටිය යුතුයි. මේකේ මොනවද අපි ගිනුම් කරන්නේ වශයෙන් තබාගත යුතු දත්ත කියලා. මේ දත්ත හුඟක් දුරට අපේ ලංකාවේ නම් හුඟක් වැඩි දුර ගොවිපල් වල ලේඛනගත කරලා තමයි මේ දත්ත තියාගෙන ඉන්නේ. නමුත් විදේශ රටවල විශාල වශයෙන් මේවා කරන ඒවා සහ ලංකාවේ සමහර ගොවිපල් වල මේ වෙනුවෙන් මේ කොම්පියුටරයිස් ප්‍රෝග්‍රෑම් ඒ කියන්නේ වෙනම වැඩසටහන් කොම්පියුටර් එකේ ගන්න හදලා තියෙනවා. ඒකට දෛනික දත්ත ඒකට ඇතුළත් කරපුවාම අපිට ඕනෑම සංක්ෂිප්තයක් ඒ කියන්නේ මේකේ සමරි එකක් අපිට ඕනෑ වෙලාවක ගන්න පුළුවන්. ඒ විදිය ගොවිපල් තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ දැන් කිරි කොච්චර අද හම්බුණාද අද සත්තු කී දෙනෙක් කිරි ගත්තද මේ තප්පරෙන් බලා ගන්න පුළුවන් මේකේ අද කී දෙනෙක් කුසිම සිංචනය කරාද අද කී දෙනෙකුට ලෙඩ තිබ්බද මැස්ටයිටිස් හිටපු සත්තු හිටියද ඔක්කොම එහෙම කම්පියුටරයිස් ප්‍රෝග්‍රෑම් තියෙනවා. එතකොට දැන් ලෝකේ අනිත් රටවල නම් දැන් ෆාම් තියෙනවා ගොවිපල් තියෙනවා. ගොවිපල් අයිතිකාරයෝ පෞද්ගලිකයි. හුඟක් දුරට යුරෝපීය රටවල දැන් අපේ රජයේ ගොවිපල්නේ වැඩි දෙන්නේ. ඒව පිට කෙනෙක් නම් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ රැකියාවට ගත්ත කෙනෙක් නම් කාර්ය කරන්නේ අයිතිකරු බලන්නේ ගෙදර ඉඳලා CCTV කැමරාවේ. ඒක බලන්නෙත් නැහැ. වැඩේ යනවා නම් හරියට ඔය මං කියපු අවසාන දේ කිරි බාර දෙනකොට රිසිට් එකෙන් මොනවා හරි අඩුපාඩුවක් දැක්කොත් එයා CCTV කැමරා එක රිවයින්ඩ් කරලා බලනවා. එතනින් හඳුනා ගන්නවා කොතනද මේ මෙයාගේ අඩුපාඩුව සිදු වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නෙන්ද. ඒ අනුව එයාව ගෙනල්ලා ප්‍රශ්න කරනවා. බරපතල නම් එයාව අයින් කරනවා. ඒක තමයි හුඟ දුරට දැන් ලංකාවෙන් යන සමහර කට්ටියට වෙනවා මේ ජොබ් එක හිටපු ගන්න නැති වෙනවා. ඒ කියන්නේ මේ අපේ කෙටි මාර්ග යොදා ගැනීම නිසා. ඉතින් එහෙ කෙලින්ම මේ වගේ බලන් ඉන්න ඒ විදිහට තමයි ඒක කළමනාකරණය වෙන්නේ. එතකොට දැන් මේ ගිණුම් කරන ගැන කතා කරපුවාම මේකෙදි භාවිතා වෙනවා කොටස් කීපයක්. එකක් මූලධන වියදම්. දැන් මේක ඕනෑම ඉන්ඩස්ට්‍රි එක වෙන දෙයක්. මූලධන වියදම් කියන්නේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්. එතකොට මේක නිවාස හදන්න, යන්ත්‍ර සූත්‍ර ගන්න, එතකොට වාහන ගන්න, ඒවට යන මිල්කින් පාලර් එක හයි කරන්න යන ඒවා ඒ ඔක්කොම කැපිටල් ඉන්වෙස්ට්මන්ට්, මූලධන වියදම්. එතකොට මේවා අපි එකවර බලාපොරොත්තු වෙන්න අපහු වෙන්න. දැන් සාමාන්‍යයෙන් තියෙනවා ලංකාවේ නම් කරන්නේ ගොඩනැගිල්ලක් හැදුවොත් මේක අවුරුදු 20කින් තමයි ෂේ වෙන්නේ. ඩිප්‍රිසියේෂන් කියලා කියන එකට. ඩිප්‍රිසියේට් වෙන්නේ අවුරුදු 20කින්. එතකොට මේක කරන්නේ ගිය වියදම අවුරුදු 20න් බෙදලා අවුරුද්දට කීයද කියලා බලලා ඒ ගාන අවුරුදු පතා ඩිප්‍රිසියේට් කරගෙන යනවා. එකවර අර වියදම දාන්නේ නැහැ පළවෙනි වසරට. එතකොට ඒක බැංකු ණයක් අරගෙන කරා නම් බැංකු ණයේ පොලිය කීයද ඒකත් ඒ අවුරුද්දට අදාළ ප්‍රමාණය එකට එකතු කරනවා. එතකොට යන්ත්‍ර සූත්‍රයක් ගත්තත් එම යන්ත්‍ර සූත්‍ර නම් හුඟ දුරට වාහනයක් එහෙම කිව්වොත් ඒක ලයිෆ් ටයිම් එක ජීවිත කාලය කියලා ගන්න. ජීවිත කාලය අවුරුදු 10යි කියලා ගන්න ලංකාවේ. පිටරටවල නම් අවුරුදු 5යි. ගොඩනැගිල්ලක් ලංකාවේ අවුරුදු 20යි කියලා ගන්න. මේවා කැපිටල් ඉන්වෙස්ට්මන්ට්. එතකොට ලිඳක් හැදුවොත් ඒ කියන්නේ මූලික මූලධන වියදම් කරලා කරන ක්‍රමවේද ලොකු වැටක් ගැහුවොත් ඒවා සියල්ල මූලධන වියදම්. ඒ මූලධන වියදම් ජීවිත කාලේ එක එක අදාළ මූලධන වියදමට අදාළ ජීවිත කාලයක් තියෙනවා, ලයිෆ් ටයිම් එකක් තියෙනවා. ඒ ලයිෆ් ටයිම් එකේ එක බෙදලා අවුරුදු ගානට මේක ගිණුම් ගත කරනවා. ඊට පස්සේ එතකොට ඒ වගේම බැංකු පොලිය තියෙනවා නම් ඒක. ඊට පස්සේ දෙවැනි එක තියෙනවා ජෙනරල් එක්ස්පෙන්ඩිචර්. සාමාන්‍ය වියදම් කියලා. ඒක උදාහරණයක් ගත්තොත් දැන් අපේ එක ගොවිපලක තියෙනවා නම් හරකුත් ඉන්නවා, කුකුලොත් ඉන්නවා, තව මොන හරි තියෙන ඇක්ටිවිටිස් කීපයක්. ඒ කියන්නේ ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා කියලා. මේකට විදුලි බලය ආවොත් එහෙම නැත්නම් ජල සැපයුම කරොත් මේ හැම එකටම යනවා.
එතකොට ඒක කරන්නේ අපි දැනගෙන ඉන්න ඕන සාමාන්‍ය මෙන්න මේකට යුනිට් කීයක් විතර ඇයිද. ඒ අනුව ඒ ජෙනරල් චාර්ජස් බෙදලා මේ ගව පාලනය කියන එකට මෙන්න මෙච්චරයි අපේ යුනිට් මැක්සිමම් යන්නේ. ඒ ගාන තමයි වියදම් ගන්න. ඒ ජෙනරල් චාර්ජස් එකක්. අනිත් එක ජෙනරල් චාර්ජස් කියලා ගන්නවා අපේ දැන් ස්ටාෆ් ඉන්නවා. දැන් මේ ස්ටාෆ් වලට මාසපතා පඩි ගෙවනවා. එතකොට මේ කට්ටියගේ අපි වෙන් කරලා තියෙනවා නම් ගව පාලනය සම්බන්ධ මේ ස්ටාෆ් කියලා ඒ කට්ටියගේ එක්ස්පෙන්ඩිචර් එක කෙලින්ම මේ සඳහා යොදා ගන්න. පිටරට නම් ඒ වගේ ස්ටාෆ් එක කෙලින්ම ඒ කට්ටිය ඩිරෙක්ට් charge කරන්නේ. එතකොට මේකෙදි කැපිටල් ඉන්වෙස්ට්මන්ට් මොනවද? ඒක කොහොමද අපි අවුරුදු පතා ගිණුම් ගත කරන්නේ? ඊට පස්සේ ජෙනරල් සාමාන්‍ය වියදම් මොනවද? ඒක කොහොමද ගිණුම් ගත කරන්නේ? ඊළඟ එක සෘජු වියදම් ඩිරෙක්ට් එක්ස්පෙන්ඩිචර් කියලා දෙනවා. දැන් උදාහරණයක් හරක් ඇති කිරීමේදී කෑම දෙනවා. මේවා අපි දන්නා මේ හරකුන්ටමයි දුන්නේ. හරකුන්ට බේජ් ගේනවා. එතකොට ඒ වගේ සම්පූර්ණ එතකොට කිරි ටෙස්ට් කරන්න. එතකොට කිරිකරුවන්ගේ ඇඳුම් ගන් බූස් මොනවා හරි කරනවා. ඒවා ඩිරෙක්ට් එක්ස්පෙන්ඩිචර් හරක් එකටම විතරයි. ඒවා කෙලින්ම ඩිරෙක්ට් එක්ස්පෙන්ඩිචර්. එතකොට ඔන්න ඔය තුන යටතේ තමයි ගිණුම් ගත කිරීම කරන්නේ. මූලධන වියදම් නොහොත් කැපිටල් එක්ස්පෙන්ඩිචර්, ජෙනරල් චාර්ජස් නොහොත් සාමාන්‍ය පොදු වියදම්, ඩිරෙක්ට් එක්ස්පෙන්ඩිචර් නොහොත් සෘජු වියදම්. මේ තුන යටතේ ගිණුම් ගත කිරීම කරන්න ඕන. මේකට පොත්පත්වල නැතුව දැන්ට කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් වලින් තමයි උඟා පහසු සඳහා කරන්නේ. නමුත් උඟා තැන්වල ගිණුම් ගත කිරීම මේක කරනවා. ඊන් පස්සේ මේකෙන් අපි බලනවා cost of production කියලා එකක්. නිෂ්පාදන වියදම. අපි දැනගෙන ඉන්න ඕන අපි සාමාන්‍ය ඕනම දෙයක් කරද්දී මුලින් අපි ඇස්තමේන්තුවක් හදනවානේ. අපි මෙන්න මේ මිල රුපියල් මෙච්චරකට තමයි අපි කිරි ලීටරයක් මෙතන හදන්නේ කියලා. ඒක අපි ලබා ගන්නවද නැද්ද කියන එක අපි හැම වෙලේම පසුවිපරම කරලා බලන්න ඕන. ඒක කරන්න නම් අපි cost of production නැත්නම් නිෂ්පාදන වියදම ගණනය කිරීමක් වෙන්න ඕන මාසපතා. එතකොට ඊට පස්සේ NSA කියන්නේ net sale average අලෙවි මිල. දැන් ලංකාවේ දැන් රුපියල් 175ක් විතර වෙනවා ලීටරයක්. දැන් අපි කඩේ ප්‍රොසෙස් කරන් පස්සේ අපි කඩේ ගන්න ගියොත් මම හිතන්නේ කිරි ලීටරයක් ඔය බෝතල් නම් රුපියල් 350ක් විතර. එතකොට දැන් අපි අලෙවි මිල අපි කීයටද විකුණන්නේ? දැන් මෙතන මදි නම් අවට කීයටද ගන්න තියෙන වැඩි මිලක් තියෙනවා නේ. ඒකට දෙන්න අපි NSA එක දැනගෙන විය යුතුයි. රටේ තියෙන පවතින අලෙවි මිල net sale average එක. එතකොට cost of production එක අපි ගණන් හැදිය යුතුයි. net sale average එක ගැන අපි අවබෝධයෙන් ඉඳලා වැඩි මිල ලබා ගැනීම සඳහා යොමු විය යුතුයි. එතකොට මෙන්න මේ ටික තමයි අපේ මූලිකව දැනගෙන දැනුවත්ව සිටිය යුතු කරුණු. ඒ කියන්නේ capital investment එක, ඒ කියන්නේ මූලධන වියදම්, දෙවෙනි එක general charges පොදු වියදම්, තුන්වෙනි එක direct expenditure සෘජු වියදම්, ඊට පස්සේ නිෂ්පාදන වියදම cost of production, ඊට පස්සේ NSA එක net sale average අලෙවි මිල. ඔය කරුණු ගැන ටිකක් අපි අවධානයෙන් ඉඳලා මේක මාසපතා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා අපිට ඒකෙන් හදලා ඔටෝ ගන්න පුළුවන් මේ මාසේ අද මොකද මේ දැන් මොකද තත්ත්වය කියලා. නමුත් ලේඛන ගත කරලා නම් අපි මේක වෙනම කෑෂ් පොත්, ලෙජර්, ජර්නල්, ඒ වගේ ගොඩක් ඔෆිස් ස්ටොක් බුක් ඒ වගේ පොත් රාශියක් තියෙනවා. ඒ පොත් නිතර මැනුවලි අතින් නඩත්තු කර ඒ ගිණුම් ගණනය හරියාකාරව කළ යුතුයි. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ අවසානයේ මේක ලාභද පාඩුද කියලා. ඒ හින්දා මේ ගිණුම් කරන්නත් අන්තිම වැදගත්. මොකද ඕනෑම ව්‍යාපාරයක අවසාන ප්‍රතිඵලය ඒක නිසා. මම හිතනවා මෙතනින් අපි මේ විෂය සම්බන්ධ නෛතික පාඩම් ටික අවසන් කරනවා. ඉදිරියේදී මම හිතන්නේ ප්‍රායෝගික පාඩම් සඳහා යොමු විය හැකියි. ස්තුතියි.